මගේ නම නිලක්ෂී. මට වයස අවුරුදු 22ක් වෙනවා. මම දැනට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. මේ කතාව අවසානයේදී බලන්න අමතක නොකර අපේ channel එක subscribe කරලා set වෙන්න. මම ඉන්නේ කුරුණෑගල පැත්තේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි ලොකු අක්කයි මමයි විතරයි. අක්ක දැන් විවාහ වෙලා ඉන්නේ. එයා සම්මර දවස්වලට අපේ ගෙදර එනව නැවතිලා ඉන්න. මම ගෙදර ඉන්න දඟම කෙල්ල කියලා තමයි හැමෝම කියන්නේ. මම ජොබ් එක කරන්න පටන් ගත්ත මුල්ම කාලෙද තමයි මට කසුන්ව හම්බ වුනේ. එයා මට වඩා අවුරුදු 4ක් වඩිමල් තරුණයෙක්. එයා දැක්ක මුල්ම දවසේ මගේ හිත ගැහුණා. අපි දෙන මුලින්ම යාළුවෝ වගේ තමයි කතා කළේ. හැබැයි එයා මගේ දිහා බලන විදියෙන් මම දැනගෙන හිටියා එයාගේ හිතේ මොකක් හරි තිබුණා කියලා. මාස කීපයක් යද්දී කසුන් මට එයාගේ ආදරය ප්‍රකාශ කළා. නිලක්ෂී, ඔයාට මම ගොඩක් ආදරේ කියලා. එයා කියනකොට මම සතුටින් පිස්සු වැටුණා. අපි දෙන්න හොරින් මැසේජ් කරන්න පටන් ගත්තා. කුරුණෑගල ටවුන් එකේදී අපි දෙන්න නිදහස් වෙලාවට හම්බ වුණා. එයා මගේ අත අල්ලගෙන යද්දී මට දැනුනේ මාරම ආරක්ෂිත බවක්. දවසක් නිවාඩු දවසක අම්මයි තාත්තයි ගමනක් ගියා. ගෙදර හිටියේ මමයි අක්කරේ විතරයි. අක්ක කුස්සිය වැඩ කරද්දී කසුන් මට මැසේජ් එකක් එවලා ඇහුවා ඔයාලගේ ගෙදර එන්නද කවුරුත් නැත්තම් කියලා. මම හිතුවා මේක හොඳම අවස්ථාව කියලා. මම කිව්වා අක්කට හොරින් වත්ත පිටිපස්සෙන් එන්න කියලා. හැබස 6ට විතර කසුන් හොරෙන්ම වත්ත පිටිපස්සෙන් ආවා. මම දොර ගාව බලාගෙන හිටියේ. එයා ආපු ගමන් මම එයාව කාටවත් නොපෙනෙන්නේ මම කාමරයට එක්කගෙන ගියා. කාමරේ දොර වහලා ලොක් කරපු ගමන් මට බයකුත් දැනුණා, සතුටකුත් දැනුණා. අපි දෙන්න කාමරේ ඇතුලේ තනි උනේ පළවෙනි වතාවට. කසුන් මාව එයාගේ පපුවට තද කරලා වදාගත්තා. එයාගේ ඇඟෙන් ආපු පර්ෆියුම් සුවඳට මාව වැවිස්සුණා. එයා මගේ නළලට හාදුවක් දීලා හිම්මින් මගේ තොල්වලද ලංමුණා. අපි දෙන්න ගොඩක් වෙලා පළමු හාදුව වින්දා. ඒක මාරම උණුසුම් අත්දැකීමක් වුණා. මම එයාගේ කිස්සස්සින් ඇඟිලි යවමින් එයාට තවත් තුරුල් වුණා. කසුන් මගේ හිමින් මගේ සිරුර ස්පර්ශ කරන්න ගත්තා. එයා මගේ බෙල්ල ගාවෙන් හාදු දෙද්දී මගේ මුළු ඇඟම හිරිවැටුණා. මම ටිකක් කෙට්ටු වුණත් කසුන් මට කිව්වා ඔයා මාරම හැඩයිනේ යක්ෂි කියලා. එයා මගේ ඇඳුම් වලට උඩින් මාව සතුටු කරන්න ගත්තා. මම එයාගේ උණුසුම ඇතුලේ දිය වෙලා ගියා වගේ දැනුණා. අපි දෙන්න ඇඳ උඩින් හාන්සි වෙලා එකිනෙකාට තවත් තුරුල් වුණා. කසුන් මගේ බ්ලවුස් එකේ බොත්තම් එකින් එක පහත් කරනකොට මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. එයා මගේ නිර්වත් උරහිස් වලට හාදු දුන්නා. මම ඇස් පියාගෙන ඊ සැපවින්දා. ජීවිතේ පළවෙනි වතාවටයි මම තරුණයෙක්ගෙන් මේ වගේ සැපක් ලබන්නේ. කසුන් හරිම ඉවසීමෙන් මාව සතුටු කළා. එයා මගේ සිරුරේ සෑම අංගලක්ම ආදරෙන් පිරිමැද්දා. මම සතුටින් කෑ ගහුවා තක්කට ඇහි කිලෝ කසුන් මගේ කට එයාගේ අතින් වැහුවා. අපි දෙන්න නිර්වතින් තුරුල් වෙලා පෑ ගානක් උණුසුම වින්දා. මුළු කාමරේම අපේ ආදරෙන් පිරී ගියා. ඔහොම සතුටින් ඉන්නකොට එකපාරටම මගේ කාමරේ දොරට තට්ටු කළා. නිලක්ෂී තේ බොන්න එන්න කියලා අක්ක කතා කළා. අපි දෙන්න හොඳටම බය වුණා. මම කසුන්ට ඇස්වදින් සන් කළා සද්ද නොකර ඉන්න කියලා. කසුන් ඉක්මනට ඇඳේ යටට රීංගුවා. මම ඉක්මනට ඇඳුම් හරිබරි ගැස්සගෙන හිමින් දොර ඇරියා. දොර ළඟ හිටිය අක්ක මගේ දිහා සැකින් වගේ බැලුවා. මොකද මගේ මූණ රතු වෙලා තිබුණේ. මම කිව්වා අක්කේ මම පොඩ්ඩක් නිදාගෙන හිටියේ. මට දැන් බොන්න බෑ කියලා. අක්ක මුකුත් නොකිය එතනින් ගියා. අක්ක ගියට පස්සේ තමයි මටයි කසුන්ටයි හරි හුස්මක් ගන්න පුළුවන් වුණේ. බය නැති වුණාට පස්සේ අප දෙන්න ආයෙමත් සතුටු වෙන්න පටන් ගත්තා. කසුන් ඇඳේ යටින් එළියට ආවේ hina වෙවේ. එයා ආයෙමත් මාව තුරුල් කරගෙන කිව්වා නිලක්ෂී ඔයාව දාලා යන්න මට හිතෙන්නේ නැහැ කියලා. එයා අන්තිම වතාවටත් මාව හොඳට සතුටු කරලා එයාගේ ආදරය දුන්නා. 7 වෙන්න ලං වෙද්දී අම්මලා එයි කියලා බයට කසුන් යන්න ලෑස්ති වුණා. එයා ආයෙමත් හොරෙන්ව වත්ත පිටිපස්සෙන් යන්න ගියා. යන්න කලින් එයා මගේ නළලට හාදුවක් දීලා කිව්වා නිලක්ෂී මං ඔයාට ගොඩාක් ආදරේ. අපි ඉක්මනටම කසාදේ බඳිමු කියලා. මම එයා යනකම් බලාගෙන හිටියා. කසුන් ගියාට පස්සේ මුළු කාමරේම එයාගේ පර්ෆියුම් සුවඳ තිබුණා. මම ඇඳ උඩට වෙලා එදා වුණු හැම දෙයක්ම මතක් කළා. පළවෙනි වතාවට තරුණෙක්ට වින්ද ඊයේ සැප මගේ හිතට මාරම සතුටක් දුන්නා. මම ජනේලෙන් අහස දිහා බලාගෙන එයා ගැනම හිතන්න ගත්තා.
ටික වෙලාවකින් මම අක්කාට කතා කළා අක්කී මට බඩගිනි මොනාහරි කෑම කන්න හදන්නකෝ කියලා. අක්කා කෑම හදද්දි මම කුස්සියට ගිහින් එයාට උදව් කළා. අක්කා මට හිමින් ඇහුවා මොකද නිලක්ෂි කාමරේ ඇටලේ කරන්නේ කියලා. මම මුකුත් නොදන්නවා වගේ hina වුණා. රෑ 8ට විතර අම්මයි තාත්තයි ගෙදර ආවා. අපි ඔක්කොම එකට ඉඳගෙන රෑ කෑම කාවා. හැබැයි මගේ හිත තිබුණේ කසුන් ළඟ. කෑම කන අතරතුරත් කසුන් මට රහස් මැසේජ් එකක් එවලා තිබුණා. සැපයිද පණ කියලා. මම මේසේ යටින් එයාට හාදුවක ඉමෝජි එකක් යවුවා. එදායින් පස්සේ අපි දෙන්න තවත් ළඟ වුණා. අපි දෙන්න නිදහස් වෙලාව ලැබෙන හැම වතාවකම කුරුණාගල පැත්තේ ලස්සන තැන්වලට යන්න පුරුදු වුණා. ගෙදරින් දන්නේ නැති වුණත් අපේ ආදරේ හරීම ශක්තිමත් විදිහට දිග්ගටම පැවතුණා. අපි අනාගතය ගැන ගොඩාක් හීන මැව්වා. හැමදාම වැඩ ඇරිලා යද්දී මාව බල්ලලා යන්න එනවා. එයා මට පොඩි තෑගි යල්ලන් එනවා. එයාගේ කැපවීම දැක්කම මට හිතුණා මම වාසනාවන්තයි කියලා. අපි දෙන්න අතර තිබුණ සම්බන්ධය නිකම්ම ආදරයක් නෙවෙයි. ලොකු බැඳීමක් බවට පත් වුණා. දැන් අපි දෙන්න හිතලා තියෙන්නේ ළඟදීම ගෙවල් වලට කියන්න. කසුන්ගේ පවුලේ අය අපේ ගෙදර එන්න සූදානමින් ඉන්නවා. මම දන්නවා අක්කා මගේ සහායට ඉඳී කියලා. අපේ ආදරේ ජය ගන්න පාලේ ළඟයි කියලා මගේ හදවත මට කියනවා. ඉතින් මගේ මේ ආදර කතාවට ඔයාලා තාසනම් වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් නෙවෙයි ලස්සන ආදර කතා බලන්න අපේ YouTube channel එක subscribe කරලා දිගටම set වෙලා ඉන්න. ඔයාලා හැමෝටම ලස්සන ආදරයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.